අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා BISL පොලිටිකල් YouTube නාලිකාවට වීඩියෝ දෙකක් ගෙනල්ලා තිනවා. බලන්න ලෑස්ති වෙන්න. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න. වීඩියෝ වලදී like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්න පුළුවන්. මට Facebook page එකක් තියෙනවා. Mr. BISL Political page එක follow කරලා message එකක් දාන්න පුළුවන්. JPEG නම ඕනම කෙනෙක්ට. මේ post එක ඔයගලන්ට පේනවනේ. මැයි පළවෙනිදා මැයි රැළිය අයින් කරලා තියෙනවා පොජ්ජන පෙරමුණේ ඒ පොයේ දිනයක් නිසා. ඒ වෙනුවෙන් හැම ප්‍රාදේශීය සභාවකම ඔන්න බෝධි පූජාව පවත්වන්න කියලා තීරණය කරලා තියෙනවලු. නාමල් රාජපක්ෂ මේ නිවුස් එක දාලා තියෙන්නේ ඔයගලන්ට පේනව නේද? top news කියන YouTube නාලිකාවෙන්. ඉතින් ඒක නිසා චුට්ටක් මේ ගැන හොයලා බලලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න මේ ගැන. හරි එහෙනම් අපි යන්න පළවෙනි වීඩියෝ එකට. මේ වීඩියෝ එක ඉතින් කවුද කියන්නේ? අනුර මහත්තයා තමයි මේ වීඩියෝ එකේ පෙනී සිටින්නේ. මෙයා කියනවා විපක්ෂය බොරු කියනවලු ඊළඟ දවසේ සහ තව පැය කිහිපයක් යන්න කලින් ඒක බොරු වෙනවා කියලා ඔන්න අනුර මහත්තයා කියනවා. හැබැයි අනුර මහත්තයා දන්නේ නැහැ අනුරගේ වචන අනුර කියපු දේවල් අපි දැන් මේ වෙනකොට බොරු කරලා කියලා බොරු කිව්වා කියලා බොරු කරලා මිනිසුන් රැවට්ටුවා කියලා අපි දැන්ටමත් පෙන්නලත් ඉවරයි. එහෙම තීදි තමයි මේ මිනිස්සයා මේ කතාව කියන්නේ. රටට ලංකාවට හුණ්ඩුව කියපු මිනිස්සයා මේ කතාව කියන්නේ. යක් පොඩ්ඩක් අහලෙමු. ඔවුන්ම දන්නවා ඔවුන් විසින් ඒ කරන කතාව තව මොහොතකින් අසත්‍යයක් වෙන බව දන්නවා. හැබැයි මොකද කරන්නේ? ඒ අසත්‍යයක් වුණත් ඒ දන්නේ නැහැ වගේ නැවතර වගේ ප්‍රවෘත්තියක් කරනවා. මේක තමයි උන්ගේ කලාව. මම හිතන්නේ ඒක පළවෙනි වතාවට ජනතාව එකට සවන් දේවි ජනතාව එකට අනුගත වේවි. දෙවෙනි වතාවේ තව ජනතාව හැබැයි හැමදාම ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා ඔවුන් විසින්ම ඔවුන්ගේ තිබෙන ඔවුන් පිළිබඳ තියෙන විශ්වාසය බිඳවට්ටමින් තිබෙන. මෙහෙමයි කියන්න ඕනේ. ඕගොල්ලෝ තමයි අනුර මහත්තයෝ ඔය ජරා කලාව අරන් ආවේ. හරි? ඔය ජරා කතා එහෙම නැත්නම් බොරු වරවද මේවද මිනිසුන් රවට්ටන්න උසි ගන්නවන්න ඔය ඔක්කොම කරේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ තමයි ඔය කලාව අරන් ආවේ. හරි? අරන් ඇවිල්ලා තමයි මේ ඔළුව වලට දාලා තියෙන්නේ. හරි? නැත්නම් ඔය මහින්ද මාත්‍යලයි සජිත්ලා රනිල්ලා ඔය කුණු මේවා කර වචනයක් අල්ල දේශපාලනය කරපු මිනිසු නෙමෙයි. ඕගොල්ලෝ කරපු දේවල් වලට පරිගන්න තමයි ඇත්තටම මේ වැඩේ කරන්නේ. ඒක හොඳටම තේරෙනවා. ඒක ආයි නොතේරෙන මිනිස්සු නැහැ. මේක පරිගන්නත් එක්කම තමයි මේ වැඩේ කරන්නේ. ආයි ඕගලන්ට මේ රටේ ඉන්නවක්වත් බැරි වෙන තැනට අතු ගාලා දාන්න ඕන හින්දා තමයි මේ වචනයක් ගානේ. අකුරක් ගානේ ඕගලන්ගේ වැරදි හොයලා මේ මිනිසුන්ට පෙන්නලා දෙන්නේ. මොකද ඕගොල්ලෝ මොන දේ කිව්වත් ඒ දවස්වල කවුරුත් ඕගලන්ට විරුද්ධ වුණේ නැහැ. මහින්ද මහත්තයා එහෙම ඔයාලව ගණන් ගත්තේවත් නැහැ. ඔයාලා කොච්චරනම් ඒ දවස්වල විරුද්ධ පක්ෂේ ඉන්නකොට විපක්ෂේ ඉන්නකොට කොච්චරනම් දේවල් කරාද කිව්වද ඕගලන්ව ගණන් ගත්තේවත් නැහැනේ. රනිල් මහත්තයාත් එහෙමනේ ගණන් ගත්තේවත් නැහැ ඕගලන්ව. ඒ නිසා කියන්නේ දැන් ඕගොල්ලෝ අන්තිමට මොකද කරේ? මිනිසුන්ව රවට්ටලා උසි ගන්නලා ගොඩක් ලොකු දේවල් කරලා අන්තිමට ඕගොල්ලෝ ආවට පස්සේ දැන් ඕගොල්ලන්ගේ වචනයක් ගානේ අකුරක් ගානේ ඔයලා ඕගලන්ට නෙලනවා ආයි ඒ කියන්නේ හිතා ගන්න බැරි ගහිල්ලක් ගහන්නේ. මොකද ආයි එහෙම කරන්නේ ආයි ඕගොල්ලෝ එහෙම නොකරන්න. ඕගලන්ට ආයි එහෙම නොකරන්න තමයි අපේ කට්ටිය මේ විපක්ෂය මේ විදිහට ඕගලන්ගේ පස්සෙන් ඇවිල්ලා වචනයක් වැරදුනාද අකුරක් වැරදුනාද පොඩ්ඩක් ඉන්න විදිය හැසිරෙච්ච විදිය පොඩ්ඩක් වෙනස් වුණාද ඔක්කොටම ගහන්නේ ඒකයි. ඒක මතක තියාගන්න. ඕගොල්ලෝ කරපු දේ තමයි ඕගලන්ට ආයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. දැන් මේ පාර ඕගොල්ලෝ ගෙදර ගියාට පස්සේ ආයිත් ඕගොල්ලෝ මේ වගේ බලු වැඩ අරව මේව නොකරන්න තමයි මේ විපක්ෂය මේ විදිහට වැඩ කරන්නේ. හොඳේ? මතක තියාගන්න ඒක. මොකද නැත්නම් මේ විපක්ෂයේ ඉන්නේ මිනිස්සු. මේ මිනිසුන්ට තේරෙනවා ඔව් වචනයක් වැරදුනාම අපි මෙහෙම කරන එක හොඳ නෑ කියලා. හැබැයි කරන්නේ ඇයි? කරන්නේ ඕගොල්ලෝ මේ විපක්ෂයට කරපු දේ හොඳටම තේරුම් අරගෙන තමයි මේ වැඩේ මේගොල්ලෝ කරන්නේ. අපිත් ඒක තේරුම් අරගෙන තමයි අපිත් මේ වැඩේ කරන්නේ. මොකද අපේ මහින්ද මහත්තයලාට කෙලින්ම කුණුහරුප කියෙව්වා, ගැස්සෙව්වා, මරන්න හැදුවා, එක දේවල් කිව්වා, බොරු කතන්දර කිව්වා, මිනිසුන්ව කුලප්පු කරා. ඒ දේවල් අපි දැක්ක නිසා තමයි අපිත් ඒ වචනයක් දැක්කද හැම හැසිරීමකටම අපි උත්තර දෙන්න යන්නේ. අපි ඕගලන්ට විහිළු කරන්නේ ඒකයි. හරි? මතක තියාගන්න අනුර මහත්තයෝ ඒ නිසා. අපි වීඩියෝ එකට ආපු අවසාන වීඩියෝ එක බලන්න. ආණ්ඩුව මේ දැනට මුහුණ දෙන සමහර ප්‍රශ්න යට ගහන්නයි උත්සාහ කරන්න කියලා. ආණ්ඩුව කලින් ආණ්ඩුත් කරේ එහෙමයි මේ ආණ්ඩුව කරන්නේත් එහෙමයි කියලා සමහර අය කියනවා. මොකද්ද මේ මහත්තයා මේක ජෝතිෂ? ඔව් අපි ඇත්තටම ලංකාවේ දේශපාලනය කියලා ගත්තොත් එහෙම මම අර හැමදෙස්සම කියන හොඳ වැදගත් දෙයක් තමයි මතක තියාගන්න. ඔබ කොයි පක්ෂය කොයි නියෝජනය කළත් මම මේක මගේ හදවතින්ම සහ බුද්ධියෙන් විමසලා බලන්න. ඔයගලගේ හදවතක් තියෙනවා, බුද්ධියක් තියෙනවා. ලංකාවේ ඇත්තටම දේශපාලනය කරන වර්ග ප්‍රධාන හතරක් ඉන්නවා. ඔක මම කියන්නම් මේ හතර. එක තමයි තමන් පාරම්පරික වශයෙන් දේශපාලනය කරගෙන එනවා. ඒ පාරම්පරික දේශපාලඥයෝ ඉන්නවා. දෙවෙනි කොටස ඉන්නවා රටට ඇත්තටම හිතවාදී සහ බොහෝ ආදරණීය ලෙන්ගතු සහ රට ගොඩනගන්න ඕනි කියලා හිතාගත්ත මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් එන දේශපාලඥයෝ. එයලා ඕන් කිසි විටක මිනිස්සුන්ට සැබෑ ආදරයක්, සමාජයට, ධර්මයට, සංස්කෘතියට, උපන් පරම්පරාවට ඇත්තටම ආදරය කරන ඒ අනාගතය දකින්න ඒ හරි විෂන් එකකින් කියන්නේ. ඕ හරි මෛත්‍රී සහගත සැබෑ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන කිව්වේ නෙමෙයි. එතකොට මම කෙලින්ම කියන්නේ එතකොට හිතයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කඩේ ගියා කියලා. මෛත්‍රී සහගත වර්ඩ් එක මෛත්‍රී සහගත. ඒ නිසා මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් අනාගතයේ දේශපාලනය කරන කණ්ඩායම ඉන්නවා.
තියෙනවා. එතකොට ඒ එහෙම කණ්ඩායම අපි ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ ජන ව්‍යුහය තුල ඉන්නවද කියලා ඔයගොල්ලන්ගේ පාක්ෂිකයෝ තුල ඔයගොල්ලෝ පාක්ෂිකයෙක් නම් අනිවාර්යෙන් හිතලා බලන්න ඔයගොල්ලන්ගේ නායකයා ඔයගොල්ලන්ගේ ලීඩර් එහෙම කෙනෙක්ද කියලා බලන්න. ඊළඟ තුන්වෙනි කණ්ඩායම තමයි ඉන්නවා අධිකසෙන් කුහකත්වයෙන් තෙරපි තමන්ට පාලනය දැහැගන්න මොන බොරුව හරි කියලා මොන වෛරය හරි වපුරලා මිනිස්සුන්ගේ ඔළුවට කියන තියෙන මිනිස්සුන්ගේ වෛර සමාජය ඒ වගේ තමයි ක්‍රෝධ සමාජය සහ දුෂ්ට සමාජය ඇති කරමින් මිනිස්සුන්ගේ ඔළුවට බොරුව දාලා හොරු නැත්නම් මංකොල්ලකාරයෝ නැත්නම් අපරාධකාරයෝ මේගොල්ලෝ නිසයි මේක උනේ කියලා කාට හරි මඩ ගහලා ඒකෙන් ඉතින් හදන කණ්ඩායම් ඉන්නවනේ. එහෙම දේශපාලන කණ්ඩායමුත් ඉන්නවා. ඒතකොට තව කණ්ඩායමක් මේක ඉන්නවා. ඒ තමයි අවස්ථාවාදී දේශපාලන. ඕන්ට කියන අපි ව්‍යාපාරික දේශපාලඥයෝ කියලා. ඕන් නැතරම් කරන බිස්නස් එක. කලදුරු කාල බලය බිස්නස් එක. ඕන්ට තියෙන ව්‍යාපාරික අරමුණ. ඕන් ගානට ඕන පැත්තකට කරවමින් තමන්ගේ බලය මුලින්ම ගොඩනගලා ඕන් ව්‍යාපාරික දේශපාලනයක් කරනවා. ඒ ව්‍යාපාරික දේශපාලනය කරන අතරේ භයානක අන්තිමට මම කිව්ව දෙකමයි භයානක කොටස් දෙකක්. මට ප්‍රශ්නයක් නැහැ. පාරම්පරික දේශපාලඥයෙක් ඕන් පරම්පරාව වෙල එක උන්ගේ වැදගත්කම විනය උන්ගේ ඩියුටි එකක් විතර ඕන් දක්නේ මට ප්‍රශ්නකුත් නැහැ. හැබැයි මට ප්‍රශ්නකුත් නැහැ. අර කියන ආදරණීයත්ව සමාජයක් ගොඩනගමින් ඊළඟ පරම්පරාව රට ජාතිය වෙනුවෙන් නැගී සිටින ඒ විරුවන්සේ දක්න දේශපාලකයන්ට ප්‍රශ්නකුත් නැහැ. මට මේ දෙකෙම පැත්තක තියමුකෝ අපි. ඔය අර කියන ඉතුරු කොටස් දෙක අර දුෂ්ටකාරක භාවයේ තියෙන දේශපාලන කණ්ඩායම් දෙක ව්‍යාපාරික සහ අර කියන ආත්මාර්ථකාමී කුහක මානසික තියෙන දේශපාලන කණ්ඩායම් වල අරමුණ එන්නේ වෛරීය සමාජයක්. ඒ වගේම තමයි දුෂ්ට සමාජයක්, ක්‍රෝධීය සමාජයක් බිහි කරමින් නින්දිත පහ සංස්කෘතියක් ඇති කරමින් ජාත්‍යන්තරයට හේතු වෙලා ජාත්‍යන්තර මේ රටවල් පාවා දීලා මේ රට ඇතුළෙන්ම විනාශ කරන ඇතුළත ක්‍රමයක්. ඔය ඉතින් මම කිව්ව කතාවට තවත් සමාන විදිහට තමයි ඔය වීඩියෝ එකෙත් ඔයගලන්ට දැක ගන්න පුළුවන් උනේ. ටිකක් ලස්සන සංස්කෘතියක් හදන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයකටම කාලය තියෙනවා. මිනිසුන්ට පුළුවන් තේරුම් අරගන්න හරිම කෙනා කවුද? හරියට වැඩක් කරේ කවුද? වැඩක් කරයි කියලා හිතන්නේ කවුද? පොඩි අවස්ථාවක වැරදුනා. වැරදුනේත් නැහැ. කොරෝනා හින්දා තමයි ඇත්තටම ආර්ථිකයේ කෙලවුනේ. එහෙම කෙලවෙලත් කොහොම හරි අල්ලගෙන ගියා. ඒත් හැබැයි අන්තිමට ගහන්න හදලා මරන්න හදපු හින්දා තමයි අන්තිමට රට බාර දුන්නේ ගෝඨාභය මහත්තයයි මහින්ද මහත්තයයි හරියනම් කරගන්න ඕනේ කෙනෙක් කියලා. එහෙම අවස්ථාවක් උදා වුණේ ඒකයි. රනිල් මහත්තයත් හොඳටම වැඩේ කරගෙන ගියා. අවුලක් උනේ නැහැ. මේ මිනිස්සයත් ගානටම කරන් ගියා. පෝලින් ටික නැති කරගෙන ගානට වැඩේ කරගෙන යනකොට මේ කාලකන්ණි තමයි අන්තිමට බොරු කියලා මිනිස්සුන්ව රවට්ටලා අන්තිමට ගත්තා. උන්ට කරන්නත් බෑ. අන්තිමට උම්ම කියනවා මේක හුණ්ඩුවක් මේක හරියන්නේ නැහැ මේක මොකද්ද රටක්ද කියලා. හරිද? ඒක නිසා වැඩක් කරද්දී මතක තියාගන්න අපිට ගල් ඇටයක් හරි විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? බිස්නස් කාර්යයක් කියන්නේ එහෙම ඔයගොල්ලෝ ව්‍යාපාරයක් විදිහට ඔයගොල්ලෝ කරනවා නම් ඔය JVP මාලිමා කියන පක්ෂ මතක තියාගන්න ගල් ඇටයක් හරි විකුණන්න පුළුවන් වෙන්න ඕනේ මිනිහෙට. බොරුළු ඇටයක් හරි විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. වෙන පිට රටවල් වලට ඔය මම දැකලා තියෙනවා Instagram වල එහෙම පඩයක් වුණත් විකුණනවා ඈ. බෝතල් කරලා එහෙම විකුණනවා. උන් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට. හරි? ඒක නිසා මතක තියාගන්න ඔයගලන්ටත් පුළුවන් වෙන්න ඕනේ මේ රට දියුණු තත්යකට අරගන්න. හරි? මේ රටේ කොච්චර සම්පත් තියෙනවද? ඒ සම්පත් පොඩි දෙයකින් හරි අරගන්න ගේම ගහන්න දැනගන්න ඕනේ. එහෙම බැරි නම් ඔයගොල්ලෝ දේශපාලනය කරන්නේ නැතුව ඔයගොල්ලෝ අයින් වෙන්න ඕනේ. බිස්නස් කරන්නත් එපා. ගෙදරට වෙලා පාඩුවේ ඉන්න. කවුරු ගෑණියෙක්ගෙන් හරි කාගෙන් හරි කණ්ඩ දෙන දෙයක් අරගෙන කාලා බීලා ඇඳලා පැලඳලා ඉන්න. ඒ තමයි කියන්න තියෙන අවසානෙට. එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. අපි ඊළඟ දවසේ හමු වෙමු. අයබෝවන්.